ඔන්න අද මම කියලා දෙනවා ජපන් පෑන් කේක් හදන විදිහ. මේක පුළුන් වගේ කටේ තියද්දිම දිය වෙලා යනවා. හදන්නත් හරිම ලේසි. මම හැදුවේ මෙහෙමයි. මුලින්ම මම බිත්තර දෙකක කහමද සහ සුදු මද වෙන් කරලා අරගෙන තියෙනවා. දැන් මම මේ කහමද දෙක අරගෙන ඒකට ලුණු තේ හැඳි කාලක් දාගන්නවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගයක් දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි කෝප භාගයක් දාගන්න ඕනේ. ඒකත් කැට නැති වෙනකම්ම හොඳට කලවම් කරගන්න. එතකොට තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ සුදු මද අරගෙන ඒක හයි ස්පීඩ් එකේ හොඳට බීට් කරගන්නවා. මෙන්න මේ වගේ ගානට බීට් කරගන්න. ඊට පස්සේ ඒකට සීනි මේස හැඳි දෙකක් දාන ගමන් ආයෙත් විනාඩි 5ක් වගේ හොඳට බීට් කරගන්න ඕන. එතකොට තියෙන්නේ මෙන්න මේ වගේ. දැන් අපි හදාගත්ත බැටර් එකත් මේ බිත්තර සුදු මදයකටම දාගන්නවා. දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඔක්කොම ටික මිශ්‍ර වෙන විදිහට. ඔන්න අපේ ජපන් පෑන් කේක් බැටර් එක දැන් හරි. දැන් එහෙනම් පෑන් කේක් හදාගමු. සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වුණාම අපේ බැටර් එකෙන් ටිකක් මේ විදිහට දාගන්නවා. තුනි කරන්න යන්න එපා. මම පොඩිවට හදාගන්නවා. ඔයාට ඕන නම් ලොකුවට හදාගන්න උනත් පුළුවන්. ඊට පස්සේ ඒකේ වටේට වතුර ටිකක් මෙන්න මේ විදිහට දාගන්නවා. දැන් මේක වහලා පුච්ච ගන්න ඕන. ගින්දර අඩුම කරලා තියාගන්න. ඒ පැත්ත හොඳට පිච්චුනහම මේ විදිහට මම අනිත් පැත්ත හරව ගන්නවා. මේ බලන්නකෝ ලස්සන්ට පිච්චිලා තියෙන්නේ. මේ පැත්තත් තප්පර 30ක් තියලා මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඔන්න අපි ජපන් පෑන් කේක් හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමටම ඇවිල්ලා. මේක හරියට පුළුන් වගේ. මේක පැණි එක්ක පළතුරු එක්ක කන්න පුළුවන්. මේක ගොඩක් රස පෑන් කේක් එකක්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.